සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද මම අරගෙන ආවේ හබල පෙති වලින් පෝෂණීය කැඳක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න. මෙන්න මේ විදිහේ රසමරස කැඳ එකක් හදන්න එන්නකෝ මම කියලා දෙන්න. මේ තියෙන්නේ හබල පෙති. ඔයාලා දැනටමත් මේවා ගුලි හදලා හැම කාලා ඇති නේද? මම මෙතන හබල පෙති වලින් කෝප 2ක විතර ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට අපිට මේක හදාගන්න හකුරු ටිකක් ඕනේ කරනවා. ඒක ඔයාලගේ පැණි රසයේ ප්‍රමාණය අනුව තමයි අරගන්න ඕනේ. හකුරු වෙනුවට අපිට මෙතෙන්දි සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. ආයෙම මේ කැඳේකේ රස වැඩි කරගන්න මම මේකට සව් ටිකක් එකතු කරගන්නවා. සව් කෝප භාගයක් විතර. ඒක ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න. සව් එකතු කරන එක අනිවාර්ය නැහැ. මේ තියෙන්නේ කිරි. ඔයාලට මෙතෙන්දි ෆ්‍රෙෂ් මිල්ක් හරි පොල් කිරි හරි ඒ දෙකේ ඕනම වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. තව මම මේකට අරගෙන තියෙනවා වියලි මිදි ටිකක්. මේකත් මම එකතු කරන්නේ කැඳ එකේ රසය වැඩි කරගන්න. මේක අත්‍යවශ්‍යම නැහැ. මේ වෙනුවට ආයම රට ඉඳි ටිකක් ඊට පස්සේ රට කජු ටිකක් ඒවා වුණත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. දැන් මම ඉස්සර වෙලාම කරන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට වතුර ටිකක් එකතු කරනවා. වතුර ටික රත් වෙනකොට මම ඒකට එකතු කරන්නේ හබල පෙති ටික. මෙතෙන්දී අපි කරන්නේ හබල පෙති ටික හොඳට තම්බ ගන්න එක. හබල පෙති ටික තැම්බීගෙන එනකොට මම ඒකට ලුණු ටිකක් එකතු කරනවා. ලුණු ටිකත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදියට මේක හොඳට හැඳිගා ගන්න ඕනේ. මොකද මේක තැම්බෙනකොට අඩිය අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි මේකේ අඩිය අල්ලන්නේ නැති වෙන්න හොඳට කලවම් කරගන්න ගමන් ලිපේ කින්දර අඩුවෙන් තියාගන්න. මේ වෙලාවේදී මම මේකට හොඳට පිරිසිදු කරගනිපු සව් වලින් කෝප භාගයක් විතර එකතු කරගන්නවා. සව් ටිකත් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. සව් එකතු කරගන්න එක අනිවාර්ය නැහැ. අපිට හබල පෙති වලින් විතරක් මේ කැඳ එක හදාගන්න පුළුවන්. දැන් මේකේ සහු ටිකයි හබල පෙති ටිකයි හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම මේකට චූටියට කපා ගනිපු හකුරු ටිකක් එකතු කරනවා. ඔයාලට හකුරු වෙනුවට මේකට සීනි එකතු කරගන්න පුළුවන්. සීනි එකතු කරනවට වඩා හකුරු එකතු කරාට පස්සේ මේකේ ලස්සන පැණි පාටක් එනවා. මම එකතු කරගනිපු හකුරු ටික හොඳට දිය වෙනකම් මේ විදියට හැදිගා ගන්නවා. දැන් බලන්නකෝ මේකේ ලස්සන පැණි පාටක් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී මම මේකට එකතු කරගන්නවා කිරි ටික. ඔයාලට කැඳ එක ගොඩක් උකුවට වගේ ඕනේ නම් මේ එකතු කරන කිරි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඔයාලට මෙතෙන්දී ෆ්‍රෙෂ් මිල්ක් වගේම පොල් කිරි උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ මොනවා එකතු කරත් මේකේ රසය නම් වෙනසක් වෙන්නේ නැහැ. මේ විදියට කිරි ටිකත් හොඳට උණු වේගෙන එනකොට මම මේකේ ලිපේ ගින්දර ගොඩාක්ම අඩු කරලා ඒකට වියලි මිදි ටිකක් එකතු කරගන්නවා. වියලි මිදි ටික එකතු කරාට පස්සේ මේක තව ගොඩාක් වෙලාවක් ලිපේ තියෙන්න ඕනේ නැහැ. කිරි ටික නටාගෙන එනකොට ලිප ඕෆ් කරන්න. ලිප ඕෆ් කරලා එහෙමම මේක ලිප උඩ තියාගෙන හොඳට හැඳිගා ගන්න. බලන්නකො ටික වෙලාවක් යනකොට මේක හොඳට උකු වෙලා තියෙන විදිය මම ඉතින් හබල පිටි කැඳ එක හදලා ඉවරයි. දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ. මේක හරිම රසයි ඒ වගේම හරිම ගුණයි. ගොඩක් අය කියනවා හබල පිටි කැඳ බිව්වහම ඇඟ සිසිල් කරනවා කියලා. ඒ වගේ හබල පිටිවල තියෙන ගුණ ඔයාලා යටින් කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් ඉතින් ආයෙම දවසක් වීඩියෝ එකක් අරගෙන එනකම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක ඇතුව පහලින් තියෙන බෙල් බටන් එකත් ක්ලික් කරගෙනම යන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. channel එක subscribe කරන්න. හොඳද?